කොළඹ ඉඳලා පැය එකහමාරෙන් මෙන්න මේ වයිබ් එකට චේන්ජ් වෙමුද? හායි. එනවද අද මාත් එක්ක රුපියල් 2500කට වඩා අඩු ගානකින් යන ලස්සන තැනක් මේ සීතාවක බොටනිකල් ගාඩන්. මම හිතාගෙන හිටියේ නූරෙලි වයිබ් එකක් ගන්න යන්න නූරෙලියටම යන්න ඕනි කියලා. හැබැයි මෙතෙන්ට ආව තමා මම දැනගත්තේ එහෙම නෑ කියලා. එතෙන්ට ආවට පස්සේ තමා හිතුනේ අපිට යන්න පුළුවන් ලස්සන තැන් කොච්චරක් තියෙනවද කියලා. යන්න කලින් ඔයා ටිකට් එකක් ගන්න ඕන. ටිකට් එකක් එක්කෙනෙක්ට රුපියල් 236ක් වෙනවා. ටැක්ස් එකත් එක්ක. ඔයා හංස බෝට්ටුත් පදිනවා නම් රුපියල් 100ක් තව ඇඩ් වෙනවා. එන්නකෝ යන්න අපි දෙන්න එක්ක. අතොරට ගිය ගමන් වගේ කැන්ටින් එක හම්බෙනවා. එතනින් පුළුවන් ඔයගොල්ලන්ගේ හෙල්මට්ස් බෑග් එහෙම තියලා ආපහු එනකොට ඒගොල්ලෝ රුපියල් 50ක් පොඩි ගාණක් අය කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ලස්සන දකින්න. එන්නකෝ යන්න මාත් එක්ක. පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළු අම්බරයේ තේ තුන්නක් යන්නේ එතන තියෙන ලස්සනම තැනකට. එන්නකෝ යන්න කොහෙන්ද කියලා බලන්න. කීකියත් ඇදගෙන යන්න වෙලා නිදින් මෙයාව. යන්කෝ. හැබැයි කොහේ ගියත් එයාට කෝල් වලින් නම් අඩුවක් උන්නේ නැහැ. තමයි එතන තිබ්බ ලස්සනම තැන. view point එක. බලන්නකෝ ඔයගොල්ලොත් ඇවිල්ලා මාත් එක්ක. එනවනේ ඉතින්. එතන ගිහිල්ලත් කතාව. එහෙමයි කියලා ඉතින් මගේ කෝල් ළඟට ටික නොකර ඉන්න බෑනේ. හා මේ මාත් ඉන්නවෑ. මාවත් ගන්න කියලා තමයි ඔය එබුනේ. පරිපුරාවට අපි අපිට හිමි වෙන්න ජීවිතේ තිබෙන තුරු ඔබ තුරුලේ නැලවෙන්න. එන්නක යන්න. ඊගාවට මම කැමතිම තැන පෙන්නන්න. ඒ තිබුණ හැම තැනකින්ම මම කැමති වුණේ මෙතනට. ඔයාලත් බලන්නකෝ ඒ වටපිටාවේ තියෙන ලස්සන. මේ ලස්සන ගමනේ මේ ලස්සන විඳ ගන්න ඔයාලත් ඇස් දෙකෙන්ම දකින්න ඕන. එන්න ඇවිත් මේ ලස්සන විඳ ගන්න. ඉතින් අදට මං නවතින්න. ආයෙත් අර vlog එකකින් හම්බෙමු.